යාළුවනේ මගේ channel එක subscribe කර bell icon එක click කර මා සමග එක් වෙන්න. ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා මගේ channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම මේ ඊශ්‍රායල් සුදු දේශයට ඉන්න ඔයාලට අද මම යමක් කියලා දෙන්න හදන්නේ. මෙතන තියෙනවා කැඩිච්ච ලොකු තැනක්. මේක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 5ක් විතර වගේ තියෙනවා. ඉතින් මේ වගේ ගැඹුරු එකක් වහන්න මෙවට නම්බර තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ නම්බරේ තියෙන එක. මේක තමයි MP75L කියන එක තමයි මේක නම්බරේ. අනිවාර්යයෙන්ම මේ හැම දෙයකටම ගන්න මේ වගේ නම්බර තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් වැදගත්. මේක වතුර ටිකක් දාලා හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන හිටන් සාමාන්‍ය මේ ඝනකමට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන හිටන් මික්ස් කරගෙන මේක අපි වහනවා. මේ විදිහට වහනවා. මේක අනිවාර්යයෙන්ම මේ හැම දෙයක්ම මේ 75 කියන එක තමයි මේ ගහලා තියෙන මේ සුදු පාට වෙලා තියෙන මේ ගහලා තියෙන මේ MP75 කියන එක තමයි. මෙහි තියෙන්නේ පොටි එකක් කපරාදු කරන්න. මෙහි සිමෙන්ති නෑ. සිමෙන්ති තියෙනවා පිට කපරාදු කරන්න. මේ ඇතුලේ කපරාදු කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ MP75 තමයි ගන්න. ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලට වැඩ තියපුවාම මේ වගේ එකක් වහන්න කියලා දුන්නොත් හදිස්සි හරි ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ MP75 කියන එක තමයි ගන්න. මොකද මම මේවා කියලා දෙන්නේ මෙහෙ ආපු අය ඉන්නවා, ඉන්න අය ඉන්නවා, බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා, දැන් සිලෙක්ට් වෙලා ඉන්න අය ඉන්නවා, ටෙස්ට් කරලා පාස් වෙලා ඉන්න අය ඉන්නවා. අනිවාර්යයෙන් මේවා බලා ගන්න. මේවා ඔයාලට ජීවිතේට අනිවාර්යෙන් වැදගත් වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. අනිවාර්යෙන් වැදගත්. එතකොට කොන්ක්‍රීට් දානෙව්වා. එතකොට පොඩි බැච් වහනෙව්වා. ඉරි ගියපුවා වහනෙව්වා. ඒ ඔක්කොටම නම්බර් තියෙනවා. ඒ හැම දෙයක්ම මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. තව එකක් තමයි මෙහි ඉන්න අය ඉංග්‍රීසි දන්නව අඩුයි. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා හීබ්‍රු ඉගෙන ගන්න. ටිකක් හරි වචන 50ක් 100ක්වත් අඩුව ගානේ ඉගෙන ගන්න. එතකොට ඔයාලට මෙහි ඇවිල්ලා කාටවත් මේව වෙන්න ඕනේ නැහැ. බැනුම් අහන්න ඕනේ නැහැ. ඔයාලට කියන දේ ටිකක් හරි තේරෙන ඇවිල්ලා කියන දේ කරගන්න පුළුවන් වෙනවා. ඉංග්‍රීසි දන්න අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. දන්න අය කෙනෙක් ළඟට වැටුනොත් ඔයාලට හොඳයි. නොදන්න කෙනෙක් ළඟට වැටුනොත් ඔයාලට ප්‍රශ්නයක්. ඇත්තටම මල් ළඟට මේ වෙනකොට දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. විරෝධයක් බෑ. ඒක නිසා හීබ්‍රු ටිකක් ඉගෙන ගන්න මම ඔයාලට අනිවාර්යෙන් උගන්වනවා. හීබ්‍රු ටික හරි දානවා. ඉගෙන ගන්න, ඉගෙනගෙන එන්න. බය වෙන්න දෙයක් නැහැ. මේ ඊශ්‍රායලයේ තියෙන වැඩ එච්චර අමාරු නෑ. අමාරු නැත්තෙමත් නෑ. අමාරු තියෙනවා. ඒ වුණාට අවුලක් නෑ. කරගන්න පුළුවන්. මේ MP75 එහෙනම් ඔයාලට මම තව හොඳ වීඩියෝ එකක් අරන් එන්න. මේක කපරාදු ගහන්න ගන්නෙත් මේක. මම අනිවාර්යෙන් ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේක කපරාදු ගහනවා. එහෙනම් මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙනවා. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ channel එක subscribe කරගන්න. දෙන තොරතුරු හරියට බලාගෙන ඉන්න. ප්‍රශ්නයක් නොවි තමන්ගේ ජීවිතේ කොට දාගන්න ජය ගන්න කියලා මම ඉල්ලමින් නවතිනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.